යේසුස් වහන්සේ කුණාටුවට මොනවද කිව්වේ? හැබැයි යේසුස් වහන්සේගේ ගෝලයෝ නම් එදා බය වෙලා සිටියේ. ඔවුන් සිතුවා මේ ඔවුන්ගේ අවසාන දවසය කියලා. මේ අපි කතා කරන්නේ මහත් පළපුරුද්දක් ඇති මසුන් මැරීම තමුන්ගේ ජීවිකාව කරගත් යේසුස් වහන්සේගේ ගෝලයන් ගැනයි. ඔවුන්ට මුහුද නම් මහ ලොකු දෙයක් නොවේ. මාක් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේදී කියනවා එවිට සැඩ සුළඟ හමා ඔරුව පිරෙන තරමට ඒ තුලට රැළ ගැසුවේය කියලා. එතකොට යේසුස් වහන්සේ කොහෙද හිටියේ? මෙච්චර දෙයක් වෙනකොට යේසුස් වහන්සේට නම් හොඳටම නිින්ද ගිහිල්ලයි සිටියේ. මේ ගෝලයන්ගේ පෙරෙත්ත කිරීම නිසා යේසුස් වහන්සේ නැගිටිනවා. නැගිටලා මොකද කරන්නේ? උන්වහන්සේ කුණාටුවට අනකරන නිශ්ශබ්ද වෙන්න, නිශ්චලව ඉන්න. ඔච්චරයි උන්වහන්සේ පාවිච්චි කරපු වචන. මෙන්න ඔබකින් අසන්නට යන ප්‍රශ්නය. දැන් ඔබේ ජීවිතයේ මතට කඩා වැටුණ කුණාටුව මොකක්ද? ඒ මොහොතට කතා කළ අනකර යේසුස් වහන්සේම අද ඔබට කතා කරනවා. නිශ්ශබ්ද වෙන්න, නිශ්චලව ඉන්න.